ළමයිනි, ඔයා දන්නවද කන්දක් ඇතුලේ ළමයින්ට උදව් කරන ලස්සන සමනල යාළුවෙක් හිටිය කියලා? පර්වත මාවත කිමින් ඉහළට ගියා. වන්දනාකරුවන්ගේ පියවර මන්දගාමීව නමුත් ආදරයෙන් ඉදිරියට ගමන් කළා. දවල් වෙද්දී ඔවුන් ගැඹුරු වනයකට පිවිසුණා. එතන හිරු එළිය ගස් අතරින් සුළු රේඛා වශයෙන් පෙනුණා. වටා පිටාව නිහතමානීව ශාන්ත වුණා. සුළඟ ගස්වලට රහස් කියනවා වගේ හඬක් ඇසුණා. කුරුල්ලෝ දුල් ගී ගැයුවා. ගමන තව ටිකක් ඉදිරියට ගියා. එතකොට මාවත දෙකට බෙදී ගියා. එක් පාරක් ඉදිරියට ගැඹුරු වනයේට, තවත් පාරක් පහළට වැටෙනවා වගේ පෙනුණා. වන්දනාකරුවන් නවතිලා වටා බලා හිටියා. කවුදත් වචනයක් කීවේ නැහැ. පොතේ වනයේ නිහතමානී බව අලුත් ආකාරයකට වෙනස් වෙන්න පටන් ගත්තා. අඳුරු ගසක් අසල සූක්ෂම දිලිසෙන ආලෝකයක් පෙනුණා. එය කිමින් විශාල වුණා. ඉන්පසු ලස්සන සමනලෙක් නිහතමානීව ඔවුන් ඉදිරියට පෙනී සිටියා. එයාගේ පියාපත් නිල් පාටින් දිලිසුණා. රය සමනල කන්දේ පණිවිඩකරු. සමනලයා නිහතමානීව මාවතක් දිගේ පියාසර කළා. ඔහු කියන්නේ කිසිම වචනයක් නැහැ. නමුත් ඔහු මඟ පෙන්වනවා වගේ හැඟුණා. පියා, මව, පුතා ඒ ආලෝකයේ පසුපසින් ගමන් කළා. රාත්‍රිය කිමින් පහළට වැටුණා. අහස තාරකාවලින් පිරුණා. සමනලයාගේ දිලිසීම අඳුර ඉවත් කළා. ඔවුන් නරමෙමින් ගමන් කළා. කඳු පහලින් වලාකුළු පාවුණා. දිගු ගමනකින් පසු අහස කිමින් දිලිසෙන්න පටන් ගත්තා. උදෑසන හිරු මතු වෙන්න පටන් ගත්තා. එතකොට වනය අවසන් වෙලා ඉදිරියට විශාල කන්දක් පෙනුණා. සිරිපා ශිඛරය. වන්දනාකරුවන් නවතිලා කන්ද දිහා නිහතමානීව බලා හිටියා. ඔවුන්ගේ හදවත්වල කෘතඥතාව පිරුණා. එතකොට සමනලයා තව ටිකක් ඉහළට පියාසර කළා. එයාගේ ආලෝකය තව දිලිසුණා. ඉන්පසු එයා ආලෝකයක් වගේ අහසේ එකතු වෙලා අතුරුදහන් වුණා. කිසිදු හඬක් නැහැ. නමුත් එම මොහොත ඔවුන්ගේ හදවත්වල සදාකාලිකව රැඳුණා. වන්දනාකරුවන් සිරිපා කරුණා කළා. යාඥා කළා. කෘතඥතාව පළ කළා. එදා පුතා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. සමහර මඟ පෙන්වන්නෝ අපට පෙනෙන්නේ ඇස්වලින් නෙමෙයි, හදවත විශ්වාස කළ විටයි. අදත් සමනල කන්ද නිහතමානීව වලාකුළු අතරින් පෙනෙනවා.